ඉතින් මේ තියෙන්නේ පත්තිනි දේවාලයකට පත්තිනි කෝවිලකට තමයි අපි දැන් මේ යන්නේ. මේක හම්බෙන්නේ අපිට තලව කැලේ ඉඳන් කොටගල පැත්තට යනකොට පතනේ තමයි තියෙන්නේ. පතන හන්දියේ හරි ලස්සන පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ මේ පත්තිනි කෝවිල. මේක හරි හාස්කම් තියෙන හොඳ කෝවිලක්. ඉතින් කට්ටිය ට්‍රැවල් කරන අය යන එනකොට නුවරඑළිය ආවොත් සෙන් ක්ලෙයාර් බලන්න ආවොත් ඒත් එකම ඩෙවන් ෆෝල් දියැල මෙතනට හොඳට පේනවා. ලස්සනටම මේ පාරට වඩා මේ සමීප බලා ගන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම්. මේ තියෙන ඩෙවන් ෆෝල් දියැල හොඳ ලස්සනට මේක හරි මාස්කාන්ත පරිසරයක් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක අපි උඩ ඉඳන් මේ උඩින් තමයි මේකේ පාර තියෙන්නේ. මම මේ දැන් zoom කරන හරිය ඔන්න ඔය වාහනයක් යන්නේ. එහෙන් පාර තියෙන මේ පැත්තෙන් තමයි ඔය රවුමෙන් එහා පැත්තෙන් එන්න තියෙන්නේ. ඒ ඇවිල්ලා මේ පත්තිනි කෝවිල පිහිටලා තියෙන තැන හරිම ලස්සනයි. ඒ වගේම හරි හාස්කම් තියෙනවා. මෙතන බාරහාර වෙන කට්ටිය ඇවිල්ලා තනියෙන් බාරහාර වෙලා ඒ දේවල් කරන් යන්න පුළුවන්. ඉතින් මනස්කාන්ත පරිසරයක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පත්තිනි කෝවිල. හැමෝම එන්න ඇවිල්ලා මේ පත්තිනි මෑණියන්ට පුද පූජා පවත්වලා වන්දනාමාන කරලා යන්න. මෙතන හරිම ලස්සනයි, හරිම වටින තැනක්. ඇවිල්ලා බලන්න හැමෝම. ඒ වගේම මෙතන හරි ලස්සන පිරිසිදු තියාගන්න. පොලිතීන් කෑලි මෙතන ඇවිල්ලා සින්දු කියන්න, බජව් දාන්න, නටන්න ඒවා කරන්න එපා. හරි ලස්සනට ඇවිල්ලා පරිසරයත් ඉඳලා තමන්ගේ ඒ මොනවා හරි දෙයියන්ටම හරි බාරහාර ඔප්පු කරන් තියනවා නම් ඒ දේවල් කරලා බාර වෙලා ඒ දේවල් කරන් යන්න. හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. හරිම හොඳ ස්ථානයක තියෙන කෝවිලක්. ඇවිල්ලා බලලා යන්න. බොහොම ස්තුතියි.